හා යාළුවනේ, ඉතින් කොහොමද ඔයාලා අදත් එකතු වෙන්නේ SL Vision YouTube channel එකත් එක්ක. ඉතින් මම අද මේ channel එකේ මේ වීඩියෝ එකෙන් කතා කරන්න ආවේ පරිවේන්ට හැදෙන ගෙඩි ලෙඩේට විසඳුමක්. ඉතින් මේ ගෙඩි ලෙඩේට අපි අද කතා කරනවා අත් බෙහෙත් සහ ෆාමසි බෙහෙත් දෙකම කතා කරනවා. ඉතින් ඊට කලින් ඔයාලට මතක් කරන්න පොඩි දෙයක් තියෙනවා. ඉතින් මේ ඇඩ් එක බලලා ඉන්න. Hi friends, ඉතින් කොහොමද? ඔන්න මේ වීඩියෝ එක ගොඩක් වටින. ඉතින් පරිවි පිස්සන්ට. ඔයා පරිවි මිලදී ගන්න හනද? එහෙම නැත්නම් ඔයා පරිවි බිස්නස් කරන කෙනෙක්ද? නැත්නම් පරිවි ගැන පොඩි හරි දැනුමක් තියෙන කෙනෙක්ද? එහෙනම් දැන්ම ජොයින් වෙන්න SL Vision WhatsApp group එකට. ඉතින් guys, පළවෙනි කමෙන්ට් එකේ link එක තියෙනවා. ඔයා දැන් මෙන්න පරිවි ගැන හැම දෙයක්ම අපි දාගමු. Goodbye. ඉතින් යාළුවනේ, තියෙන්නේ මගේ YouTube channel එකකින් කරන WhatsApp group එක. ඉතින් මේ WhatsApp group එකට add වෙන්න ඔයාලට ප්‍රයෝජනවත් වෙයි. ඉතින් අපි මේ group එක ගැන කතා කරලා group එකේදී පරිවි ගැන ඕනම දෙයක් කතා කරනවා. ඔයාලගේ පරිවි විකුණ ගන්න ඕන නම් ඒ group එකේ කරගන්න පුළුවන්. මිලදී ගන්න තියෙනවා නම් විකුණනායකෙන් ගන්නත් පුළුවන්. ඊට අමතරව පරිවෙන්ට හැදෙන ලෙඩ ගැන බෙහෙත් ගැන කතා කරනවා. ඉතින් ඔයාලට මොහර ප්‍රශ්න තියෙනවා නම් ඒ group එකට දාන්න පුළුවන්. ඒ ප්‍රශ්න මම මේ channel එකේ YouTube වීඩියෝ එකක් විදිහට අරගෙන එනවා. ඉතින් පළවෙනි කමෙන්ට් link එක තියෙනවා. join වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් යාළුවනේ, මේ ගෙඩි ලෙඩේට විසඳුමක් විදිහට අපි එකටම කතා කරමු. ඔයාලට ගෙදරදීම හදාගන්න පුළුවන් අත් බෙහෙත් ගැන. ඉතින් මම අත් බෙහෙත් දෙකක් අද ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ අත් බෙහෙත් දෙකටම ඔයාලට මේ ගෙදර තියෙන පොඩි අමුද්‍රව්‍ය වලින් මේ අත් බෙහෙත් දෙකම හදාගන්න පුළුවන්. ඉතින් පළවෙනි අත් බෙහෙතට අවශ්‍ය කරන්නේ කහ, ලුණු කුඩු, පොල් තෙල්. ඉතින් මේ තුන තමයි අවශ්‍ය කරන්නේ. මං කියන්නම් ඒක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒක හදාගන්නේ සාමාන්‍යයෙන් පොඩි යෝගට් කෝප්පයක් ගන්න. පොඩි යෝගට් කෝප්පයක් ඇති. පොඩි යෝගට් කෝප්පයකට ලුණු කුඩු ටිකක් දාන්න. ලුණු කුඩු දාලා ඒකට කහ දාන්න. කහ ටික දාලා පොල් තෙල් දාලා හොඳින් කලවම් කරන්න ඕන. හොඳට කලවම් කරලා ඉවර වෙලා ඔයා ගෙඩි තියෙන පරිවයක් ගෙඩියට උඩින් නිකන් ගන්න එපා. කවදාවත් හොඳ වෙන්න පරිවයක් ගෙඩිය දෙහි කට්ටක් කරන් හොඳට තුවාලේ පාදන්න. ඒ කියන්නේ මේ ගෙඩිය තුවාල කරන්න. කවදාවත් අතින් තුවාල කරන්න එපා. ගෙඩිය මේ දෙහි කට්ටක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. ඉතින් මේ දෙහි කට්ටෙන් එයාගේ ගෙඩිය තුවාල කරලා ඒ ගෙඩියට අර අපි හදපු බෙහෙත් එක ගන්න. මේක දවස් 4-5ක් විතර ගන්නකොට අඩු වෙලා යනවා. ඒ කියන්නේ මේ ගෙඩිය බෝ වෙන එක නවතිනවා. අර ගෙඩිය තුවාල කරාට පස්සේ ගෙඩියෙන් බෝ වෙන තියෙන අවදානම අඩුයි. ඊට පස්සේ ගෙඩිය බැහැලා තුවාලේ හැම වෙල්ල යනවා මේ බෙහෙතට. ඉතින් මේ විදිහට කරන්න ඔයාලා බෙහෙත් ගන්නකොට පරිවි පිහට්ට කරන් පරිවි පිහට්ට කෙඳි ගලවලා කෙරෝලේ කෙඳි තියෙන විදිහට තියලා ඒ කෙන්දෙන් අර කන් හරදීම සමහර ගන්න. ඒ විදිහට පරිවයක්ගේ ඒ පිහට්ටක් කරන් ඒ පිහට්ටෙන් ගන්න ගෙඩියට. මේක අනිවාර්යයෙන්ම දවස් 4-5ක්වත් කරන්න ඕන. ඉතින් එතකොට අනිවාර්යෙන් ඔයාලට මේක ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් guys, ඔයාලට ඉස්සලා කියලා දීපු බෙහෙත ගන්න කලින් ඔයාලා තුවාලේ පාරලා දෙහි බෑවකින් හොඳට අතුල්ලන්න තුවාලේ පිරිසිදු වෙන්න. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ අනිත් බෙහෙත මොකක්ද කියලා. ඉතින් මේ බෙහෙතට අවශ්‍ය කරන්නේ කොහොඹ තෙල්, කපුරු පෙති සහ අපිට මේකට කහ අවශ්‍ය වෙනවා. ඉතින් යාළුවනේ, මේ බෙහෙත හදාගන්න මෙහෙමයි. ඔයාලා බෙහෙත හදාගන්න කලින් මේස හැන්දක් ගන්න. ඒ මේස හැන්දට කොහොඹ තෙල්, කහ, කපුරු බෝලයක් දාන්න. ඉතින් ඒ තුනම දාලා ඉවර වෙලා ඔයාලා ගෙදර තියෙන කුප්පි ලාම්පුවක් අරගෙන ඒ ලාම්පුව පත්තු කරලා හැන්දට යටපැත්තෙන් ඒ දැල්ල අල්ලන්න. කපුරුව එක හොඳට දිය වෙනකම් දැල්ල අල්ලන්න. අල්ලලා හොඳට මේ කලවම් කරන්න මේ බෙහෙත් එක. ඉතින් යාළුවනේ, ඊට පස්සේ ඔයාලට මං කලින් කියලා දීපු විදිහට දෙහි බෑවක් අරන්, දෙහි බෑවක් සහ දෙහි කට්ටක් අරන් පරිවයක්ගේ ඒ ගෙඩිය හොඳින් පාරන්න. ඒ කියන්නේ හොඳින් තුවාල ටිකක් මතු කරලා දෙහි කැල්ලකින් ගෙඩිය හොඳට පිරිසිදු කරන්න. පිරිසිදු කළා මේ බෙහෙත අර මං කලින් කිව්වා වගේ පරිවි පිහට්ටකින් ගන්න ඒ ගෙඩියට. ඉතින් මේකත් දවස් 5ක් විතර කරද්දී නිට්ටාණු සුව වෙනවා. මේක සාර්ථක බෙහෙතක්. ඉතින් මේ බෙහෙත් එක තමයි අත් බෙහෙත් වලට තියෙන්නේ. ඉතින් මම ඔයාලට දැන් කියලා දෙන්නම් ෆාමසි බෙහෙත්.
ඉතින් ගයිස් මේ තියෙන්නේ ස්පොරඩෙක්ස් කියන ටැබ්ලට් එක. මේකෙන් අපි ගන්න ඕන මිලි 250 කියන ටැබ්ලට් එක. මේක පැටවුන්ට දෙන්නකොට මේ ටැබ්ලට් එකකින් භාගයක් දෙන්න ඕන. මහසතෙට්ට මවසතෙට්ට දෙනවනම් කරලත් දෙන්න ඕන. ඉතින් මේක පාමසිය ගන්න තියෙනවා. ඔයාට මේ පාමසි මේක ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා තියාගන්න. පාමසියට ගිහිල්ලා මේක පෙන්නලා ඔයාට ගන්න පුළුවන්. පොඩි සතෙට්ට මේ ටැබ්ලට් එකෙන් භාගයක් කිව්වේ මේ කරල දෙකට වෙන් කරාම ඒකෙන් කුඩු භාගයක් කටට දාන්න. ඉතින් යාළුවනේ මේ තියෙන ටෙට්‍රාසයිලින් කියන ටැබ්ලට් එක. ඉතින් මේකත් කලින් එක වගේම තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. ඉතින් මේක වතුරට කලවම් කරලා උනත් දෙන්න පුළුවන්. ඉතින් මේකේ උනොත් මවුස් පොඩි සතෙන්ට භාගයයි මවුස් සතුන්ට කරලයි. ඉතින් මේක තමයි ඉතින් පාමසින් ගන්න පුළුවන් වලට පහසුවෙන් ගන්න පුළුවන් බෙහෙත් වර්ග දෙක. ඉතින් මේ දෙකත් ඉතාමත් සාර්ථක බෙහෙත් වර්ග දෙකක්. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා යන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. ගිහින් එන්න.